පද නමස්කාරය පළවෙනි ස්ථානයට අපි ඇවිල්ලා ඉන්නේ. උන්වහන්සේ මරණයට තීන්දුව ලබනවා. අහිංසක විදිහට කිසි වැරද්දක් නොකරපු උන්වහන්සේට මරණයට තීන්දුව දෙනවා. උන්වහන්සේ නිහඬයි. උන්වහන්සේ නිහඬ වෙන්නේ දේව කැමැත්ත වෙන්න. උන්වහන්සේට තිබ්බ එතන උන්වහන්සේ නිර්දෝෂී කියලා කියන්න වැරද්දක් කරේ නැහැ කියලා. හැබැයි උන්වහන්සේ නිහඬ වෙනවා දේව කැමැත්ත. දේව කැමැත්ත ඉටු කරන්න. උන්වහන්සේ දන්නවා මේ දේ උන්වහන්සේට මූණ දෙන්න සිද්ධ වෙනවා. මේ දේ වෙනුවෙන් තමයි උන්වහන්සේ මේ ලෝකෙට ආවේ. මේ දේ සම්පූර්ණ කරන්න. ජේසුස් වහන්සේ මේ ලෝකෙට ආවේ අපිට ගැලවීම දෙන්න. ඒ දේව කැමැත්ත ඉටු කරන්න උන්වහන්සේ නිහඬ වෙනවා ඒක. අපේ ජීවිතවලදී සමහර දන් තියෙන අපි නිහඬ වෙන්න ඕන දේව කැමැත්ත ඉටු කරන්න. අපිට ප්‍රශ්නෙද්දි අපි නිර්දෝෂී කියලා පෙන්නන්න බැරි වෙද්දි අපි නිහඬ වෙන්න ඕන. දෙවියන් වහන්සේත් එක්ක විතරක් සම්බන්ධ වෙන්න ඕන. ඒ නිහඬියාව තුළ ජේසුගේ ආදරය, දෙවියන් වහන්සේගේ ආදරය විතරක් පාන්න ඕන. ඉතින් ඒ තැන් මොනවාද කියලා අපි මෙනෙහි කරමු මේ චාරිත්‍රාක්.